මෙතන අදහස් දක්වපු සෑහෙන සහෝදර සහෝදරියන් සංඛ්‍යාව විශේෂයෙන්ම ඉතාම ගැඹුරු පණිවිඩයක් ඕගොල්ලන්ටත් රටටත් සමාජයටත් දෙන්න උත්සාහ කරා. ඒ හැම කතාවක් ඇතුළෙම හැම අදහසක් ඇතුළෙම ඉල්ලීමක් ඇතුළෙම තිබුණා තමන්ගේ ජීවිතය ඇතුළේ තමන් පොරබදමින් ඉන්න දේශපාලනික ඉල්ලීමක් සමාජීය ඉල්ලීමක් තමන්ගේ ජීවිතය සම්බන්ධ ඉල්ලීමක් තමන්ගේ අනාගතය පිළිබඳ ඉල්ලීමක් ඒ හැම එකක් ඇතුළෙම තිබුණා තමන් විසින් ගොඩනගාගෙන තියෙන ජීවිතය ඇතුළේ කොහොමද තවදුරටත් තමන්ගේ බලාපොරොත්තුත් එක්ක පොරබදන්නේ සහ ඒ වෙනුවෙන් තමන් සටන් කරන්නේ කොහොමද කියන ඉල්ලීමක් තිබුණා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ ඉල්ලීම අපි කොතනද තියන්නේ? මේ ඉල්ලීම එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඒ වෙනස අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණය අපිට ලැබෙන්නේ කවද්ද? මට නම් හිතුනේ මෙතන වාඩි වෙලා ඉන්නකොට ඒක ලැබෙන එක ගැන නම් සෑහෙන අපිට තව අරගල කරන්න වෙයි. බලාපොරොත්තු තියාගන්න වෙයි. තව දුරටත් අපිට සටන් කරන්න වෙනවා කියලා. බැලුතෙක් මානෙක පේනතෙක් මානෙකවත් ඒකට විසඳන්න පුළුවන් වෙන යෝජනාවක් ඉල්ලීමක් අපිට මේක ලබා ගන්න ඕනි අයගෙන් පේන්නේ නැහැ. මේක විසඳන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ගය පියවරෙන් පියවර ගැනීම වැදගත් වගේම ඒ පියවර ගැනීම සඳහා වන රාජ්‍ය කැමැත්ත තමන්ගේ තියෙන ඌමනාව තමන්ගේ තියෙන කැමැත්ත ප්‍රකාශ වෙන්නේ කොහොමද? කොයි තැනද? ඒවා වෙන්නේ සමහර විට අයවැයෙන් වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ නීතියෙන් වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ ප්‍රතිපත්තිය ඇතුළේ වෙන්න පුළුවන්. ඒවා කොහෙද වෙනස් වෙන්නේ? ඒවා කොහෙද සාකච්ඡා වෙන්නේ? ඒවා කොහෙද සකස් වෙන්නේ? ඒ සකස් වෙන නීති ප්‍රතිපත්ති පනත් ඇතුලේ ඕගොල්ලෝ මේ කියන ඉල්ලීම් තියනවද? ඕගොල්ලෝ මේ කියන තමන්ගේ අනාගතයේ සම්බන්ධයෙන් තියෙන බලාපොරොත්තු අනාගතයේ සම්බන්ධ විසඳ ගන්න තියෙන මේ තමන්ගේ වාසස්ථානය පිළිබඳ තමන්ගේ ඉල්ලීම ඒ වගේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. මම දන්නේ. පේන තෙක් මානෙකවත් නැහැ. පේන තෙක් මානෙකවත් නැහැ. පේන තෙක් මානෙකවත් නැති සටනක් වෙනුවෙන් අපිට ඕගොල්ලෝ කරපු අරගලය අකණ්ඩව අල්ලන් හිටපු අරගලය අකණ්ඩව කළ යුතු වෙනවා. ඒ සඳහා මම හිතන්නේ මේ දවසේ එකතු වෙලා ඓතිහාසිකව වාසස්ථාන ගම්පහ දිස්ත්‍රික්කේ ඕගොල්ලෝ කිව්ව විවිධ ජායල කටාන පස්සයාල මීගමුව එවැගේම වත්තල එවැගේම මලයක ජනතාවගේ පැත්තෙන් මේ මීගමුවේ වාසස්ථාන අහිමි මිනිසුන්ගේ ඒ බලාපොරොත්තු සිහිනය ඉෂ්ට කර ගැනීම සඳහා වන අකණ්ඩ මැදිහත් වීමක අවශ්‍යතාවය අපට තියෙනවා. ඒක ඓතිහාසික වගේම වර්තමානයේත් අපිට කළ යුතු වෙනවා. අනාගතයටත් අපි ඒක ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ නිසා එක පණිවිඩයක් මම ඕගොල්ලන්ට දෙන්නේ අපිට පේන තෙක් මානෙක ඕගොල්ලෝ පේන වාසස්ථාන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තියෙන සංකීර්ණ පියවරයන් ටික බේර ගැනීම සඳහා වන ක්‍රියාවලියට ඕගොල්ලෝ ඇතුල් වෙන්න. ඒ ඇතුල් වීමේදී හොඳට මතක තියාගන්න ඒ හැම පියවරක්ම දිනා ගන්න වෙන්නේ සටන් කරලා ඉල්ලීම් කරලා ඒ ඉල්ලීම් කිරීමේදී මේ ඒකරාශී වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ ඒකරාශී වීම අත්‍යවශ්‍ය වෙද්දී අපි ඔබලත් එක්ක ජාතික වශයෙන් මේ සටන් ඇතුලේ ඕගොල්ලොත් එක්ක ඉන්නවා කියන පණිවිඩය තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා අකණ්ඩව අපි ඒ මාර්ගය ඔස්සේ සටන් කරමු. මේ සියලු දෙනා එකතු වෙලා ඒ සටන වෙනුවෙන් නායකත්වය ගන්න සහ ඕගොල්ලෝ ඒ වෙනුවෙන් පෙනී ඉන්න කියන එක තමයි මා ඉල්ලා සිටින්නේ.